කතන්දර කියන්නේ මේ පජාත බොසාලට. පජාත බොසාල එක්ක ඩීල් වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ට අනිත් පැත්තට ගේම දෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ සම්බන්ධයෙන් කතා කරමු ටක් ගාලා මම කියන්නම්. ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් 6ක් සහ තවත් 2ක් ගැන. මේ පජාත බොසාලගේ සීන් එක පජාත බොසාලා කියන්නේ හුඟක් වෙලාවට හුඟක් දෙනේ තේරුම් අරගෙන නැහැ හරියට. මේක කියන තරම් සරල නෑ මේ කට්ටිය. අපි ඉතින් මේ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරා කලින් ඒ මොන වගේද ගති ලක්ෂණ අඳුන ගන්න ඕන බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න ඒක. ඉතින් ඒකෙම දෙවෙනි කොටස තමයි මේකෙන් තමයි කියන්නේ කොහොමද ඩීල් වෙන්නේ කියලා ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න වීඩියෝ එක. එන අද කතා කරමු ටක් ගාලා. ඉතින් කොහොමද හැමෝම සාදරයෙන් පිළිගන්න යකාගේ කතා channel එකට යකාගේ කතා කියන්නේ ඉතින් හැමදේම අමුයෙන් කතා කරන තැන. දන්නවනේ මාතෘකාව? එතකොට මේ පජාත බොසාල කරන්නේ ඕගොල්ලන්ව ටික බිඳවන එක. ඕගොල්ලන්ව ඇතුළාන්තයෙන් බිඳවලා ඕගොල්ලන්ගේ ඊට පස්සේ රස්සාව විතරක් නෙමෙයි ඕගොල්ලන්ගේ අනිත් ජීවිතේ well being emotional health තියෙන හැම දෙයක්ම නන්නත්තර කරලා දාන්න. ඉතින් බොහොම පරිස්සම්. ඉතින් මම කිව්වා වගේ කලින් වීඩියෝ එක අනිවාර්යෙන් බලලා නැත්තම් මම පොඩ්ඩක් නිකන් මතක් කරන්න. ඒකේ ගොඩක් විස්තර තියෙනවා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ කරන දේවල් ටිකක් තමයි ටක් ගාලා කියනවනම් constant monitoring මේකෙන් තමයි ඔයාට anxiety ආතතිය ඇති කරන්නේ ඒකෙන්. changing expectations ඒගොල්ලන්ගේ බලාපොරොත්තු පට ගාලා වෙනස් කරනවා. ඒකෙන් තමයි ඔයාව confuse කරන්නේ. ඔයාව නිකන් අමුක ඩුමුක කරන්නේ. එතකොට මේ public criticism ඔයාව විවේචනය කරනවා වෙන්න පුළුවන්. වටින් ගොඩින් වෙන්න පුළුවන්, passive වෙන්න පුළුවන්. මේකෙන් තමයි ඔයාගේ confidence කියන එක ඔයාගේ confidence කියන එක damage කරලා දාන්නේ. ඊළඟට isolation මේක ඒගොල්ලෝ කරනවා හරි tactfully. මේක තමයි ඔයාව දුර්වලම කරලා දාන්නේ. මේ මම කිව්වේ මෙහෙම බොහොම කෙටි කවුණු ටිකක් කලින් වීඩියෝ එකේ විස්තරාත්මකව තියෙනවා ඒක බලන්න. දැන් මේගොල්ලෝ මේ කරන සෙල්ලමේ භයානකම දේ මොකද්ද දන්නවද? භයානකම දේ ඇවිල්ලා මේගොල්ලෝ මේ විදිහට කරනකොට කාලයක් යනකොට ඔයාට හිතෙන්න ගන්නවා මේක ඔයාගේ ප්‍රශ්නයක් කියලා. ඔයාව ප්‍රශ්න කරන්න ගන්නවා. ඒ වගේ අන්තිමට නිකන් ඔයා තමයි ප්‍රොබ්ලම් එක කියලා ඒගොල්ලෝ ඔයාට එත්තු ගන්නවන ඔයාට ඔයාගෙන්ම එත්තු ගන්නවන විදිහට වැඩේ සෙට් කරනවා. මැනිපියුලේෂන්. ඒකයි භයානක වැඩි. හරි. අපි කතා කරමු මේ වගේ අයක ඩීල් වෙන්නේ කොහොමද කියලා. හරි. ඔන්න පළවෙනි එක තමයි ඔයාගේ සේෆ්ටි net එක. ඒක තමයි හැම දෙයකම ඔයාගේ ડોකියුමන්ටේෂන් ඕන වෙනවා. ડોකියුමන්ටේෂන්. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ වගේ අයක අනිවාර්යෙන් ගනුදෙනු කරන්න ඕනේ ඊමේල් වලින්. ඒගොල්ලෝ දෙන ඉන්ස්ට්‍රක්ෂන් මොනවා හරි හැම දෙයක්ම යා කටවචනෙන් දුන්නත් ඔයා අනිත් පැත්තට ඊමේල් එකක් යවලා මේක නේද කිව්වේ කන්ෆර්ම් කරගන්න කියලා. ඒ වගේ දේවල්. ඒ කියන්නේ එයා දැන් පජාත විදියට කරන්න බැරි දෙයක් දුන්නත් ඒක ආයෙ යවනවා එයාට කන්ෆර්ම් කරන්න කියලා. මොකද එයා රෙස්පොන්ඩ් කරා කියන්නේ එයා ඒක පිළිගන්න ඕනේ. ඔයාට ඒක එවිඩන්ස් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් හොඳට තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඔයා ජර්නල් එන්ට්‍රීස් වගේ ඔයාට තියාගන්න පුළුවන් වෙලාවල් එක දේවල් සටහන් කරලා උන ඉන්සිඩන්ට්ස් අරවා මේවා ඊමේල්ස් තමයි ප්‍රධානම කාරණේ. ඒ වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් අරවා මේවා හැමදේම තියාගන්න ඕනේ. මොකද මේ වගේ පජාත ටොක්සික් බොසාලගේ ප්‍රින්සිපල් එකක් තමයි බේසික් එකක් තමයි මේ ඩිනයබිලිටි කියන එක. ඒ කියන්නේ දෙයක් කරන්න කියලා ඊට පස්සේ කියනවා කරේ නැහැ කියලා. අර නාසිස්ටික් මිනිස්සු ඉන්නේ ඒ වගේ. ඒක කිව්වේ නැහැ කවදාවත් කරේ නැහැ අර වගේ දේවල්. ඉතින් ඔයා එතකොට එවිඩන්ස් වලින් තමයි ඒගොල්ලන්ට උත්තර දෙන්න ඕනේ. හැම දෙයකටම ඔයා එවිඩන්ස් තියාගන්න ඕනේ. ඒ පළවෙනි කාරණේ බොහොම වැදගත්. කතාවට කියන්නේ if it's not written it didn't happen. ඔන්න මතක තියාගන්න. මේ පළවෙනි කාරණේ. හරි. ඊළඟට මේ දෙවෙනි එක තමයි force clarity stop confusion game. ඒ කියන්නේ මේගොල්ලෝ ඔයාව confuse කරන්න එක goals එක දේවල් කට වචනෙන් ඔයාව අපහසුතාවයටපත් කරන්න එවනේවට මම කලිනුත් පොඩ්ඩක් කිව්වා වගේ ඔයා ඒක ක්ලැරිෆයි කරගන්න පුළුවන් ඔයාට ඊමේල් එකක් යවලා. එයා කරන්න බැරි ඩෙඩ්ලයින් එක. උදාහරණයක් විදිහට කරගන්න බැරි ඩෙඩ්ලයින් එකක්. කියනවා මේක මට ඕනේ මේ ෆ්‍රයිඩේ වෙනකොට මේ වැඩේ ඕනේ. එතකොට ඔයා යවනවා ඊමේල් එකක් කන්ෆර්ම් කරගන්න ඔයා කිව්වේ මේ ෆ්‍රයිඩේද මේක ඕනේ කියලා. ඊට පස්සේ ඔයාට ඒකෙම දාන්න පුළුවන් ඒක කරන්න බැරි වෙන හේතු. මේ දේවල් තියෙනවා මේ සම්බන්ධයෙන් ඔයාට මොනවද ගන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ කරන්න බැරි ඩෙඩ්ලයින් එකක් එයාට ඕනෙමයි කියලා අනිත් පැත්තට ඊමේල් එකක් එවන්න බෑනේ. එහෙම එවුවොත් ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන් HR එකට ඒක එස්කලේට් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ෆෙයාර් වර්ක් කමිෂන් එකට මම ඉස්සරහදී කියන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට එක්ස්පෙක්ටේෂන්ස් ඔයා ක්ලියර් කරගත්තාම රෙස්පොන්සිබිලිටි කියන එක ආයි ෂිෆ්ට් වෙනවා ඒගොල්ලන්ගේ පැත්තට. ඉතින් එතකොට මේගොල්ලෝ එතෙන්දී ඔන්න ඒගොල්ලන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් දෙයක්. එතකොට තුන්වෙනි කාරණේ මේක තමයි control the micromanagement. අපි micromanagement ගැන කතා කරානේ කලින් වීඩියෝ එකේ. එතකොට ඒක control කරගන්න ඕනේ. flip the script කියලා අපි කියනවා. flip the script. micromanagement ඒකේ control එක ඔන්න. දැන් එයා නටාගෙන හැමතිස්සෙම call කර updates ඉල්ලනවා නම් ඔයාට දාන්න පුළුවන්, ඔයාට කියන්න පුළුවන්. මට මේම කරන්න බෑ.
මම අප්ඩේට්ස් ඔයාලට දෙන්නම් දවල් 12ට හවස 4ට ඒ වගේ වෙලාවවල. ඒ විදිහට ඔයා ඊමේල් වලින් කියන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාලට වෙන ප්‍රශ්න. ඒ විදිහට ඔයාලට ක්ලැරිෆයි කරගෙන කියන්න පුළුවන්. ඒ කියන්නේ එයාට එහෙම ඔයාව අපහසුතාවයට පත් කරගෙන එනවා නම් ඔයාලට ඒක ඊට පස්සේ එස්කලේට් කරන්න පුළුවන් bullying and harassment කියන එක පැත්තේ. එහෙම කාරණා තියෙනවා. ඒවට තමයි මේ එවිඩන්ස් එකතු කරගන්නේ. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඒ විදිහට ක්ලැරිෆයි කරලා ඒ විදිහට ඔයාගේ කන්ට්‍රෝල් එක ගන්න, ඔයා රීස්ට්‍රක්චර් කරගන්න ඕනේ යාගේ මයික්‍රෝ මැනේජ්මන්ට් එක. මේ වෙලාවත් තමයි ඔයා මේ දෙන්නේ කියලා. ඒ වගේම after hours call කරනවා නම් ඕස්ට්‍රේලියාවේ නීතියක් තියෙනවා right to disconnect කියලා. ඒකේ එක terms තියෙනවා. on call වගේ ඉන්නවා නම් උදාහරණයක් විදිහට එහෙම කරන්න බෑ. උනාට ඔයාට පුළුවන් answer කරන්න නැතුව ඉන්න. ඔයාගේ work agreement එකේ ලොකුවට ඒක නැත්තම් ආන්සර් නොකර ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ විදිහට මයික්‍රෝ මැනේජ්මන්ට් එකේ කන්ට්‍රෝල් එක ඔයා ගන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඒ දේවල් කියලා. මේ ඔක්කොම එවිඩන්ස්. ඔයා ලියන හැමදේම එවිඩන්ස්. හතරවෙනි එක තමයි මේක ගොඩක් ක්‍රිටිකල් ස්ටොප් ඉමෝෂනල් රියැක්ෂන්ස්. ඒ කියන්නේ මේගොල්ලෝ ඔයාව ප්‍රෙස් කරද්දි ටැක්ට්ෆුලි තමයි මේක හැන්ඩල් කරන්න ඕනේ. ටැක්ට්ෆුලි හැන්ඩල් කරලා මේකද අපි ඉස්සරහට කතා කරමු මේව එස්කලේට් කරන්න පුළුවන් තැන් ගැන. ඒ විදිහට ඔයා එවිඩන්ස් ටික හදාගන්න ඕනේ. ටැක්ට්ෆුලි තමයි. ඒ ඇස්සේ ඔයාට ස්කිල්ස් උත් හදාගන්න පුළුවන් වෙනමම ඔයාට බෙටර් ඔපචුනිටි එකකට යන්න ඒ වගේ දේවල් තියෙනවා. මේ ඉමෝෂනලි ඔයා රියැක්ට් කරන්න එපා මොන වෙලාවකවත්. ඔයා තරහ ගන්න, ඉමෝෂන් වෙන්න, දුක, සෑඩ් ෆේස් දාන්න, ෆ්‍රස්ට්‍රේට් වෙන්න. ඒ වගේ දේවල්. ඒවා තමයි මේගොල්ලන්ට ඕනේ. ඒවා තමයි ඔයාව බිඳවන්න තමයි ඕනේ. ඒ විදිහට රියැක්ට් කරන්න එපා මොන විදිහකටවත් මොන දෙයකදීවත්. ඔයාට තියෙන්නේ stay neutral, stay calm, stay professional. එතකොට ඔයා unpredictable වෙනවා. මේගොල්ලන්ට predict කරන්න බෑ ඔයාගේ ඊළඟ move එක. 48 laws of power එකේ තියෙන නීතියක් වගේ. ඒ දේ මතක තියාගන්න. ඊළඟට පස්වෙනි එක තමයි build strategic visibility. Protect your work. ඒ කියන්නේ ඔයාව දැන් මෙයා යට ගහනවානේ ඔයාගේ වැඩ ඔයාව highlight වෙන්න දෙන්නේ නැතුව තියෙද්දි මෙයාව bypass කරලා ඔයා highlight වෙන්න බලන්න පුළුවන්. ඔයාගේ communication ඔයාගේ rapport එක හදාගන්න ඕනේ senior management එකත් එක්ක. ඔයා කරන දේවල් ඔයාගේ new ideas එක අදහස් අරවා මේවා දේවල් ඔයාට communicate කරන්න පුළුවන් ඒගොල්ලෝ එක්ක. ඒ වගේ ඔයාගේ customers ලා ඉන්නවනම් clients ලා handle කරන්න කියන clients ලාට ඔයාට යවන්න පුළුවන් අලුත් innovative දේවල් articles වෙන්න පුළුවන් එක දේවල් නිකන් දවසට අදාළ දේවල් නිකන් ඔයාගේ business එකට ඒ දේවල් වලට සම්බන්ධ ඒ වගේ මේගොල්ලන්ටත් වැදගත් වෙන අලුත් strategies වගේ දේවල් එක දේවල් ඒ ඔයාගේ දැනුම ඔයාගේ තියෙන ඒ scope එක ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඔයාගේ stakeholders ලාට, directors ලාට, අනිත් ඔයාගේ colleagues ලාට අර ඒ විදියට. ඔයා visible වෙන්න බලන්න ඕනේ. ඒක strategically හදා ගන්න ඕනේ. අර ඔයාව යට ගහන්න හැදුවට ඔයාව visible වෙන්න. ඔයාව highlight වෙන දේවල් කරන්න. හයවෙනි කාරණේ තමයි don't play their game. ඒගොල්ලන්ගේ game එක ඔයාත් play කරන්න යන්න එපා. මොකද ඔයා ඉන්නේ ඒගොල්ලන්ගේ territory එක ඇතුලේ. ඒ කියන්නේ මෙහෙමයි කතන්දරේ. ඒ විදිහටම ගිහිල්ලා ඒ දේ ඔයත් කරලා මෙතන ගියොත් මෙතන පොඩ්ඩක් වැඩේ කිරිමේල් වෙනවා. No gossip, no revenge, no drama. ඔය තුන ඔන්න මතක තියාගන්න. මොකද ඔය gossip කියන කතන්දරේ ඔයා එතන drama දාන්න ගියොත් අරහෙන් මෙහෙන් revenge කතන්දර ගියොත් ඒවයින් ආතල් ගන්න තව සෙට් එකක් ඉන්නවා. ඔය gossip කතන්දර වලට ඔයාට කෙලවෙගෙන එනකොට ඒවයින් ෆන් ගන්න ඒ තව සෙට් එකක් ඉන්නවා. ඒවා මුකුත් නැතුව ඒක අර emotions ඔයා පෙන්වන්න හොඳත් නෑ. ඔයා professional විදිහට unpredictable විදිහට ඉඳගෙන ඔයා ගේම දෙන්න. ඒ කියන්නේ කතන්දර කියන්නේ you are not here to win emotionally. You are here to win strategically. ඒ කියන්නේ ඔයා clean, focus, strategic. ඔන්න ඔය විදිහට තමයි ඔයා ගේම දෙන්න අවශ්‍ය වෙන්නේ. ඔන්න කරුණු 6. ඊළඟට කරුණු දෙකක් කියන්නම් මේවා escalate කරන්න පුළුවන්. internal and external දේවල්. බොහොම කෙටියෙන් ටට්ටක් ගාලා අපි කතා කරන්නේ. හරි. escalate කරන්න internal ඉතින් ඉන්නවා HR එක. ඊට පස්සේ senior management එක, senior leadership එක. ඒ වගේ එක committees තියෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ work place එක ඇතුලේ. ඉතින් මේක start එකක්. හැබැයි මේවට ඔක්කොම evidence හැමදේම ඕනේ. ඒක තමයි අපි evidence එකතු කරගන්නේ. documentation, documented evidence. එහෙම නැත්නම් කට වචෙන් දෙමේ. ඕක තමයි start එක. ඉතින් මේ දේවල් හුඟක් වෙලාවට සමහර වෙලාවට ඒ කියන බොසාලටත් influence තියෙනවා නම් ඒගොල්ලොත් මොනවා හරි කතන්දර කියන්න පුළුවන්. ඉතින් evidence කියන එක අවශ්‍යම වෙනවා. එතකොට දෙවෙනි කතන්දරේ තමයි මේක තමයි powerful මේක external tang වලට escalate කරන්න පුළුවන්. පළවෙනි එක තමයි unions තියෙනවා නම් ඔයාට අදාළ profession එකට අනිවාර්යෙන් ඒවට join වෙන්න ඒවා ගොඩක් strong පිට රටවල් වල. ඉතින් ඒ තැන් වලට escalate කරන්න පුළුවන්. ඒවට professional help එක ඔයාට හම්බ වෙනවා. ඒ එක කතන්දරය.
ඒ වගේම මේ දේවල් වලට සම්බන්ධ වෙනවා නම් ඒ කියන්නේ මේ දේවල් වලින් මේ bullying, harassment, emotional එහෙම නැත්නම් psychological damage වගේ දේවල් වෙනවා නම් මේක ඉතින් workplace issue එකක් විතරක් නෙමෙයි. මේක දැන් ලොකු කතන්දරයක්. එතකොට මේ දේවල් ඔයා external parties වලට අනිවාර්යෙන් escalate කරන්න අවශ්‍ය වෙනවා. මේ තත්ත්වෙටම යන්න ඕනේ නැහැ. ඔයාට වෙන ප්‍රශ්න ඕනේ දෙයක් escalate කරන්න පුළුවන් පළවෙනි දේ තමයි යූනියන් එක හොඳම දේ කියලා කිව්වේ. ඒගොල්ලෝ ගයිඩ් කරනවා. මොකද ඒගොල්ලන්ට ඔය වගේ කතන්දර ගොඩාක් එනවනේ. ඉතින් ඒගොල්ලෝ දන්නවා. ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම අනිත් රටවල්වලත් මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් මම ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් කියන්නම් තව ස්ථාන ටිකක් ඔයගොල්ලන් දැනගන්න. පළවෙනි එක තමයි යූනියන් එක, ඊට පස්සේ ෆෙයාර් වර්ක් කමිෂන් එක තියෙනවා. අනිවාර්යයෙන් මේවා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේවා ඒගොල්ලෝ හැන්ඩල් කරනවා. මෙහෙම කම්ප්ලේන් එකක් ගිය ගමන් ඔයා හැබැයි ડોකියුමන්ටඩ් එවිඩන්ස් තියෙනවා. එතකොට ෆෙයාර් වර්ක් ඔම්බර්ස්මන් ඒක තියෙනවා. සේෆ් වර්ක් SA තියෙනවා සවුත් ඕස්ට්‍රේලියාවල. SA employment tribunal තියෙනවා සවුත් ඕස්ට්‍රේලියාවල. අනිත් ස්ටේට්ස් වලත් ඇති වගේ සමාන ඒවා. equal opportunity SA තියෙනවා සවුත් ඕස්ට්‍රේලියා. ombudsman SA තියෙනවා සවුත් ඕස්ට්‍රේලියා. ඉතින් මේවා අනිත් ස්ටේට්ස් වලත් තියෙනවා. ඒ ස්ටේට්ස් වල නම්. ඉතින් මම මේ කිව්වේ උදාහරණ විදිහට මේ දේවල් වලට ඔයගොල්ලෝ escalate කරන්න පුළුවන්. මේගොල්ලෝ action ගන්නවා. අර ලංකාවේ මානසිකත්වයෙන් එන්න එපා. මේගොල්ලෝ ඒවා අනිවාර්යෙන් action ගන්නවා. ඔයාට ඒ සම්බන්ධයෙන් විසඳුමක් දෙන්න අවශ්‍යම වෙනවා. ඉතින් මේ මෙහෙම දේවල් ගොඩක් තියෙනවා. මට පොඩ්ඩක් මේ වීඩියෝ එකට එකතු කරන්න බැරි වෙන එකක් තමයි මේ වගේ ආයතන වලට කම්ප්ලේන්ට් කරාම මේක මේ නිකම්ම විසඳුම් නෙමෙයි. ඇත්තටම මේවා මේ වන්දි කම්පෙන්සේෂන් ගන්න පුළුවන්. එක එක විදියට ඒකේ බරපතලකම අනුව සමහර දේවල් ලොකු ගණන් ගන්න පුළුවන්. ඒ රැකියාව වුණ පීඩනේ එක එක දේවල් වලට කැටගරි වලට ඒ මානසික ආතතියට ප්‍රශ්න ආරෝමේවා ඒ වගේම තව රැකියාවක් හම්බ වෙනකම් පඩි ගෙවන්න කියන්න පුළුවන්. ඒ වගේම දැන් වැඩ කරන්න සේෆ් නෑ කියලා අයින් වෙලා අර විදියට හුඟක් පොපියුලර්ම දෙයක් තමයි ඊළඟ කස්සාව හොයාගන්නකම් පඩි ගෙවන්න අවශ්‍යයි කියනවා. ඒ කියන්නේ කාල සීමාවක් නෑ. ඒ විදියට එහෙම නැත්නම් ඒක ලොකු පේමන්ට් එකක් ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් නිකන් නෙමෙයි. ඉතින් සමහර තැන් තියෙනවා මෙහෙමයි කොච්චර කරත් හදන්න විදියක් නැහැ. එතකොට ඔයා මේ සමහර තැන් වලදී මේ දේවල් මේ කම්ප්ලේන් කරන තැන් වලට කියලා ඒ දේවල් මොකද ඔයා ඒ කම්ප්ලේන් කරලා ඒ දේවල් කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයාගේ රෙස්පොන්සිබිලිටි කියන්නේ මේක තව කෙනෙක්ට වෙන එක වළක්වන්නත් මේක ඉවහල් වෙනවා. ඒ දේ හින්දා ඔයා අනිවාර්යෙන් කරන්න අවශ්‍ය වෙන අදාළ තැන් වලදී ඒ වගේම ඔයා මේ මං කලින් කිව්වා වගේ මේ වැඩේ යන අතරේ unpredictable විදියට ඔයාගේ skills දියුණු කරගෙන contacts හදාගෙන අර strategical exit එකක් හදාගන්න පුළුවන්. එතකොට වෙන better opportunity එක. කොහොමයි කතන්දරේ. ඉතින් මේ දේවල් මේ භයානක තත්ත්වය අපි කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේක තේරෙන්නේ නැහැ සමහර අයට. සමහර අයට මේ තියෙන ආතතිය අරෙහි මෙහි රස්සාව අපායක් වෙලා අන්තිමට රස්සාව විතර නෙමෙයි කරේ එකක් නැති වෙලා උනාට ජීවිත කාලෙදිම තේරෙන්නේ නැහැ. මොකද්ද කරේ කවුද මේක ඇටෙව්වේ කියලා. සමහර හුඟක් වෙලාවට හිතන්නේ ඒක තමන්ගේ වැරද්ද කියලා. ඕකයි කතන්දර. ඉතින් ඒකින්ද තමයි මේ වීඩියෝ එක කරන්නත් හිතුනේ. එහෙම නැති ඔයගොල්ලන් අදහස් හැමදේම කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ගේ අත්දැකීම් තව තියෙන උපාය මාර්ග හැමදේම එහෙම නැත්නම් ඉතින් අද නවතින්න හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආය දවසක හම්බ වෙමු.